එතකොට යුද්ධයේ ඉතාමත්ම ඊශ්‍රායල් රට තුල දරුණු තත්ත්වයෙන් තිබ්බ වෙලාවක්. අවුරුදු 30ක් අපි යුද්ධයත් එක්ක බැටක ආපු රටක්. ශ්‍රී ලංකාව කියන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලා ලෝකෙම හඳුන්වපු රටක්. කොරියාව, ජපානය ගිහිලා අවුරුදු ගණන් ඉඳලා ලංකාවට එනවා. දැනුම ආකල්ප ටික සංවර්ධනය වෙලා නැති ගැටලුවක් තමයි තියෙන්නේ. මේ රටේ ආයෝජනයක් කරන්නේ නැතිනම් මම හිතන්නේ අපිට මේ තත්ත්වෙන් ඇරෙන්න වෙනසක් දකින්න පුළුවන් කියලා. ආයුබෝවන්. ඔබ මේ මොහොතේදී සම්බන්ධ වෙලා සිටින්නේ ශ්‍රී ලංකා විදේශ සේවා අනිවාර්යකාරාංශය විසින් ගෙනෙන ඇත්ත වැඩසටහන සමග. ඉතින් අද වැඩසටහන පෙර වැඩසටහන් වඩා සුවිශේෂී වැඩසටහනක්. අපි කලින් විදේශ අනිවාර්යකාරාංශයේ නිලධාරීන් සම්බන්ධ කරගෙන තමයි මේ වැඩසටහන පැවැත්වුවේ. ඇත්ත වැඩසටහන. නමුත් අද ඊට වඩා වෙනස් විදිහට අපි මේ වැඩසටහන පවත්වන්නට අපි හිතුවා. ඒකට හේතුව තමයි වර්තමානයේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් පිළිබඳව ඒ ගැන කියනවා නම් විශේෂයෙන් ඊශ්‍රායලයේ රැකියාව පිළිබඳව මේ දවස්වල වැඩි කතා බහකට ලක්වීමක් සිදු වෙනවා මේ දිනවලදී. විශේෂයෙන් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියාව සම්බන්ධව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද පසුගිය කාලේදී මේ කෘෂි අංශයේ රැකියාව සම්බන්ධව යම්කිසි බාධක තත්ත්වයක් ඇති වෙලා තිබුණා අපි ශ්‍රමිකයන් ලබා ගැනීමේදී. නමුත් දැන් මේ තත්ත්වය බොහෝ දුරට පහව ගිහින් දැන් කෘෂි අංශයේ රැකියාව සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට යොමු වන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසායි අද ඇත්ත වැඩසටහන මේ ආකාරයට වෙනස් ආකාරයට වෙනතට වඩා වෙනස් ආකාරයට කෘෂි අංශය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ වඳවා ගැනීම සම්බන්ධව කතා කරන්නට අපි කල්පනා කරේ. ඒ නිසා ඉතින් අද මේ වැඩසටහනේදී ඔබට බොහෝ කරුණු දැනගන්න හැකියාව ලැබෙයි. මේ තියෙන ගැටලු සාගතත්වයන් ඔබට යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඔබට දැනගත යුතු කරුණු තියෙනවා නම් අද වැඩසටහන ඔබට දිගටම බැලුවොත් අවසානයේ දක්වා ඔබට ඒ ප්‍රශ්න වලට निराකරණය කරගන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා රැඳී සිටින්න ඇත්ත වැඩසටහන සමග දිගටම. නදීක කාලේ ඉඳන් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියාවක් යන්නයි සූදානම්ින් වෙලා ඉන්නේ. හොඳයි. දැන් කොහොමද ඔබේ සූදානම මේ ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියාවක් සඳහා යන්නට කොහොමද ඔබ දැන් සූදානම්ද? ඔබට හැකියාවක් තියනවද මේ කෘෂි අංශයේ රැකියාව කරන්නට? ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ අතීතයේ ඉඳන් බැලුවාට පස්සේ කෘෂිකාර්මික රටක්. වාරි සංස්කෘතියක් එක්ක ගොඩනැගිච්ච කෘෂිකාර්මාන්තය පදනම් කරගෙන රජ කාලේ ඉඳන්ම ගොඩනැගිච්ච රාජ්‍යයක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. අතීතයේ අපිට කියද්දි මේක පෙරදිග ධාන්‍යාගාරය කියලා ලෝකෙම හඳුන්වපු රටක්. ඒ වගේම තමයි පෙරදිග යුරෝපය ඇතුළු රටවල් වලට භාණ්ඩ අපනයනය කරපු රටක් අපේ රට. වර්තමානයේ වෙනකොට ඒක තත්ත්වය ක්‍රමක්‍රමයෙන් එන්න පහතට වැටීමේ හේතුවෙන් හින්දා තමයි අපිට මේ වෙනත් රටක කෘෂිකාර්මාන්තයේ රැකියාවක් සඳහා යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ සම්පත් වලින් පරිපූර්ණ රටක්. එතකොට මුතුන් මිත්තන්ගේ ඉඳන් අපේ ජානවලම තියෙන කෘෂිකාර්මාන්තය කියන දේ අපේ ඇඟ ඇතුළෙම තියෙන දෙයක්. ඒවා ක්‍රමිකව අර ෂේවීමේ තත්ත්වයක් මිසක ඒ දේවල් උපමට්ටම් කිරීමේ හැකියාවක් ඒ දේ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ඒ දේ දියුණු කර ගැනීමේ හැකියාවක් එක නිතින් ඇඟ ඇතුලේ මේ ශ්‍රී ලාංකික ඇඟ ඇතුලේ තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක දැන් ලංකාව කියන්නේ විශේෂයෙන්ම වාණිජ්‍යමය වශයෙන් කෘෂිකාර්මාන්තය යුරෝපීය රටවල් එක්ක බලද්දී එහෙම කරන රටක් නෙමෙයි. ඇතරම කරද්දී වාණිජ්‍ය වගාවක් කරන්න තරම් ලංකාවේ භූමියේ තියෙන සම්පත් ප්‍රමාණය අඩුයි. ඒ භූ විෂමතාවයත් එක්ක තමයි ලංකාවේ එහෙම ලොකුව වගාබිම් වලට නැත්තේ. නමුත් දැනුම කියන දේ ඒ වගේම තමයි ආකල්ප කියන දේවල් ලාංකිකයෝ තුළ නිරන්තරයෙන්ම තියෙනවා. ඒ හින්දා මම හිතනවා අපි විශේෂයෙන්ම ලංකාව වර්ගීකරණය කළ බලුවට පස්සේ වී ගොවිතැන ඊට පස්සේ හේන් ගොවිතැන් තේ කර්මාන්තය කුරුදු වගාව මේ වගේ විවිධ පැතිරුණු ශ්‍රේෂ්ඨ කිහිපයක වගාවන් වල නියැලෙන රටක් ඉන්න ශ්‍රමිකයෝ ඉන්න රටක් තමයි මේක. එතකොට ලෝකේ කියමනක් තියෙනවා එක්කෙනෙක් එක් දෙයකට සමතෙක් වෙනවා කියලා. නමුත් මම විශ්වාස කරන දේ තමයි ලංකාවේ පුරවැසියන් ගත්තට පස්සේ එක දෙයකට විතරක් නෙමෙයි රැකියාවන් වලට වගේම විවිධ හැකියාවන්ගෙන් සම්පූර්ණ පිරිසක් ඉඳලා ඕනම දෙයක් කරන්න පුළුවන් කියන මතයක ඉන්නවා. ඉතින් ඒ වගේ හැකියාවකුත් තියෙන පුරුෂ තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. මට විශ්වාසයක් තියෙනවා මේ ශාස්ත්‍රයේ මට
තියෙන අත්දැකීම ඒ වගේම පළපුරුද්දත් එක්ක මේ රැකියාව හොඳින් කරන්න පුළුවන් කියලා. දැන් අධිකත් එක්ක කතා කරනකොට මට යම්කිසි කාරණයක් තේරුම් ගියා. මේ කියන්නේ දැන් මේ කෘෂිකර්මාන්තයට අපි කෘෂිකර්මාන්ත අංශයේ රැකියාව සඳහා ඊශ්‍රායලයේ යොමු කරන්නේ ඇත්තටම ඒ සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් තියෙන ඒ සම්බන්ධ දැනුමක් තියෙන අය. දැන් ඔබ අර සදාහන් කළ කාරණාත් එක්ක බැලුවහම මට තේරෙනවා ඔබේ ඇඟේ මේ කෘෂිකර්මාන්තය කියන කාරණේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධව ඔබේ ඇඟේ තියෙනවා. ඒ නිසා තමයි ඔබ යම්කිසි දේවල් අර දැන් සදාහන් කළේ. මොනවද ඒව කියන්න පුළුවන්ද? කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඇත්තටම තියෙන අපේ සාමාන්‍ය පරිසරයේ ගෙදර දොරේ බැලුවත් ඇත්තටම අපට ගෙදරට අත්‍යවශ්‍ය කරන දේවල් අපිම නිෂ්පාදනය කළා ඒ දේවල් පරිභෝජනය කරන්න පුළුවන් වෙච්ච කුඩා ප්‍රමාණයේ ගෘහයක් වුණත් ඒ විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව දැනට තියෙන වාණිජ්‍යමය වගාමට ලංකාවේ තියෙන බීගොවිතැන ඊට පස්සේ තේ කර්මාන්තය, කුරුඳු ව්‍යාපාරය, ඊට පස්සේ එළවලු වගාව, ඊට පස්සේ පළතුරු වගාව, මේ හැම දෙයක්ම ලංකාව තුළ ක්‍රමික වෙච්ච විකාශනයන් එක්ක අඩු වැඩි වශයෙන් මේ දේවල් අපි ජීවිතයේ අත්දැකලා වගා කරලා ඒවයි අත්දැකීම් අපිට තියෙනවා. පැලයක් රෝපණය කරන හැටි, ඒවට නඩත්තු කරන හැටි, ඒ හැම දෙයක්ම අපිට ඇත්තටම දැන් ඉගෙනගත්ත දේවල් වලට වැඩිය ඇත්තටම මම හිතන්නේ පරම්පරාවෙන් අපිට ආපු දේවල් ඒ දේවල් පෝෂණය වෙලා තියෙනවා. ඒ දේවල් වර්ධනය කරගන්න කාලයක් තමයි අවශ්‍ය වෙලා තින්නේ දැන් ඉදිරි අනාගතයට. දැන් නදීක දැන් ඔබ දැන් සූදානම් වෙලා ඉන්නවා ඊශ්‍රායලයේ රැකියාවකට යන්නට, කෘෂි අංශයේ රැකියාවකට යන්න. මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? කෘෂිකර්මාන්තයේ රැකියාවකට යන්න ඊශ්‍රායල් රාජ්‍යයේ ඇත්තටම කියනවා නම් ඒක පටන් ගත්තේ මම ආරම්භයේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. 2023 අවුරුද්ද වෙනකොට ඇත්තටම ලංකාව තිබ්බේ දැඩි ආර්ථික වශයෙන් කඩාවැටීමකට ලක් වෙච්ච රටක් හැටියට. අපි ඇත්තටම ලෝකේ දියුණු වෙමින් පවතින රටක් හැටියට තමයි තාමත් තියෙන්නේ. නමුත් 23 අවුරුද්ද වෙනකොට මම හිතන්නේ 20 වගේ වර්ෂය වෙනකොට කොරෝනා වසංගතය ලෝකේ ව්‍යාප්ත වුණා. ඊට පස්සේ ලංකාවේ ආර්ථිකයට ඒක ඉතාමත්ම දරුණු විදිහට බලපෑවා. එතකොට අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙච්ච දෛනික ක්‍රියාකාරකම් කරගන්න බැරි තත්ත්වයට අපේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒක රටක් හැටියටත් කඩාගෙන වැටුණා. අපේ පුද්ගලික ජීවිතේත් අපිට ඒක එක විදිහටම බලපෑවා. ඒ වෙලාවේදී මම හිතන්නේ අපේ රටට ප්‍රධාන වශයෙන්ම ආදායම් මාර්ග ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයෝ ඉතාමත්ම සුවිශේෂී තැනක් ඉන්නවා. එතකොට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ඇරෙන්න සැලකිය යුතු මට්ටමේ ආදායමක් රට තුල තිබුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය රට පුරා තරුණයින්ට ආරාධනාවක් කරා විදේශගත වෙන්න. ඒකෙදී ලෝකයේ විවිධ රටවල් වලට රැකියා අවස්ථා විවර කරලා දීලා ඒ අවස්ථාවේදී තමයි අපට ඊශ්‍රායල් රාජ්‍යයට කෘෂි යන රැකියාවක් අවස්ථාවක් ලබා ගන්න අවස්ථාවක් ලැබලා දුන්නේ. ඒකෙදී ඒ අවස්ථාව විවර කරලා දීගෙන තියෙද්දී පලස්තීනය විසින් ප්‍රහාරයක් එල්ල වුණා ඊශ්‍රායලයට. එතකොට ඊශ්‍රායලයේ හිටපු ශ්‍රමිකයෝ වගාබිම් අතහැරලා ඊශ්‍රායලයෙන් නික්ම ගියා. ඒ වෙලාවේදී ශ්‍රී ලංකීය ශ්‍රමිකයින් ඒ වගාබිම් වල කටයුතු කරගෙන මම හිතන්නේ රැකියාවට එහා ගිය වෘත්තිමය භාවයකින් ඒ කට්ටිය තමගේ ඒ රටට දෙන්න තියෙන උපරිම සහයෝගය ඒ වෙලාවේදී ලබා දුන්නා. මම හිතන්නේ එයට ගරු කිරීමක් හැටියට වෙන්න පුළුවන්. රැකියා 10000ක් අපේ රටට ලබා දෙන්න ඊශ්‍රායල් රාජ්‍ය එකඟතාවයක් එක්ක විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා ශ්‍රී ලංකාවේ පුරා විසිරින්න තරුණ කණ්ඩායම් බඳවා ගැනීම සිදු කරා. එෙහිදී සමාජ මාධ්‍ය හරහා තමයි දැනුවත් වීමක් වුණේ. ඒ හරහා කරපු ආයෝජන කිරීමක් මත තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ පරිශ්‍රයටම කැඳවලා අපිව සම්මුඛ පරීක්ෂණයකට මේ වාජනය කරේ. ඇත්තටම ලොකු නන්දුවක් ලොකු උද්‍යෝගයක් ශ්‍රී ලංකේ තරුණ කණ්ඩායම් තුල තිබුණා ඒ වෙලාවේදී. මම හිතන්නේ එක 10000කට 20000කට විතර වැඩි කණ්ඩායමක් තරුණ පිරිසක්. එතකොට යුද්ධයේ ඉතාමත්ම ඊශ්‍රායල් රට තුල දරුණු තත්ත්වයෙන් තිබ්බ වෙලාවක්. නමුත් ඒ වෙලාවේදීත් රටේ තරුණයින් මම හිතන්නේ අවුරුදු 30ක් අපි යුද්ධයත් එක්ක බැටකාපු රටක්. මම හිතන්නේ ඒ තීච ආభాෂය වෙන්නේ නැති ඒවට මූණ දීලා ඒවෙන් ටෙම්පරාදු වෙලා ඒ අත්දැකීම් එක්ක මම හිතන්නේ ඒවට ඔරොත්තු දෙන පුරවැසියන් ඉන්න රටක් අපි. ඉතින් ඒ වෙලාවේදී තරුණ ඉතා විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙලා මේ රැකියාව සඳහා ඉල්ලුම් කරා. ඒකෙදී ඇත්තෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ඉතාමත් විනිවිද භාවයකින් තමයි පරීක්ෂණ කටයුතු අපේ සම්මුඛ පරීක්ෂණ කටයුතු කරේ. කරලා ඉවරලා තෝරා ගැනීමක් සිදු කරා. තෝරා ගැනීමක් සිදු කරලා ඉවරලා මම හිතන්නේ 23 දෙසැම්බර් මාසෙ වගේ වෙනකොට මුල් කණ්ඩායම ඇත්තටම ඊශ්‍රායලයට ඉතාමත්ම ශීඝ්‍රයෙන් ගියා. ගිහිල්ලා ඉවරලා අදාළ වෘත්තියේ තුල නියැලෙන්නේ නැති හින්දා ඊට පිටිපස්සෙන් හිටිය කණ්ඩායම් වල අවස්ථාව නැතිවීම හින්දා තමයි අපි මෙච්චර කාලයක් පරක් වුණේ. ඒ හින්දා අපේ ගමන අවුරුදු 1කමාරක් තරම් දීර්ඝ කාලයක් ප්‍රමාද වුණා. දැන් මේ අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. ඒක න සතුටු. දැන් අධික ඔබ කිව්ව කාරණයකදී සඳහන් කරා මේ ඊශ්‍රායලයේ යුද්ධයේ තියෙන අවස්ථාවේදී අපේ ශ්‍රමිකයෝ ඒ වගාවීම අත්හැරලා යන්න නැතුව කටයුතු කරා කියන කාරණේ මම ඒකට කොටසක් එකතු කරන්නම්. මගේ හිතවත් කෙනෙක් මට මේක සඳහන් කළේ මේ යුද්ධයේ අර ඔබ සඳහන් කර විදිහට යුද්ධේ දරුණු වෙච්ච අවස්ථාවේදී මේගොල්ලෝ වැඩ කරේ මේ අර සාතු සේවිකාවක් විදිහට වැඩ කරපු කාන්තාවක්. එයා බලාගන්න හිටියා වයසක දෙන්නෙක්. ඒ දෙන්න දැන් යුද්ධයේදී දැන් අපිට ඔබ කිව්වාගේ අපිට විශාල අත්දැකීමක් තියෙනවානේ මේ පහුගිය කාලේ වසර 30ක තිබිච්ච යුද්ධය අපිට අමීරි අත්දැකීම් රාශියක් තියෙනවා. අපිට දැන් උදේට වැඩට ගියන් හවසට ගෙදර එන්න අවිනිශ්චිත තත්ත්වයක් දෙමුණා. ඉතින් අපේ ගිය ශ්‍රමිකයන්ටත් දැන් මේක ඇත්තටම අර ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මේක අත්දැකීමක් තියෙන හින්දා. දැන් මේ කාන්තාවත් මෙහෙම ඉන්නකොට දැන් මේ ගෙදරට ඉහලින් මිසයිල අනිත් පැත්තට ගිහින් පාත් වෙලා පුපුරන අවස්ථාවක් තිබුණා. හැබැයි මේ අවස්ථාවේදී මේ ගෙදර හිටපු ඒ අර වයසක කාන්තාව ගෙදර හිටපු යාගේ දරුවෝ ගියා මේ තත්ත්වේ නිසා බය නිසා වෙනත් ස්ථාන වලට. හැබැයි අර අපේ හිටිය කාන්තාව මේගොල්ලෝ බලාගෙන හිටිය කාන්තාව ගියේ නැහැ. ඒ අර වයසකයි මොකද ඒගොල්ලෝ නැගිටින්න බැරුව රොදපුර හිටපු දෙන්නේ. මෙයා හිටිය නිසා මේ යුද්ධය කොච්චර බෝම්බ ගැහුවත් කොච්චර මිසයිල් ගැහුවත් මේ දෙන්න බලාගෙන හිටියා. එතකොට දැන් ඒ නිසා මේ වගේ ඒක විතර ඔය එක අත්දැකීමක්. තවත් හැමතැනම වගේ මේ වගේ සිද්ධ වෙලා තියෙන ඔබ කිව්ව කාරණාව හරි. ඒකයි මම මේ කියන්නේ. අර අපේ ශ්‍රී ලාංකිකයන්ගේ අර තියෙන එකක් යුද්ධයට බය නැතිකම එකක්. අනිත් එක දැන් අපි තියෙනවනේ අර අපි වැඩිහිටියන් සැලකීම කියන එක අපි ලෝකේ බොහොම ඉහළින් ඉන්න ජාතියක් නේ ශ්‍රී ලාංකීය ජාතිය කියන එක. ඉතින් මෙයාලා යුද්ධෙ තිබිලා මම මැරුණත් ගමන්නේ මේ වැඩිහිටිය අය දාලා මගේ අම්මා තාත්තා වගේ අය දාලා යන්නේ නැහැ කියන මතේ හිටමු නිසා මෙහෙම විශාල පිරිසක් හිටියා. මේ නිසා ඊශ්‍රායල් රජය මේක දැනගත්තා. දැනගත්ත නිසා ඊශ්‍රායල් රජය ශ්‍රී ලංකාවට විශේෂ සැලකීමක් කරා. ඔබ කිව්ව ආකාරයේ හරි. මේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ එහෙම අපිව යුද්ධකෙදුවත් ප්‍රශ්නකෙදුවත් දාලා යන්නේ නෙමෙයි. ඒ නිසා සැලකීමක් විදිහට ඒකට ගරු කිරීමක් විදිහට තමයි අර දසදහසක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වෙනත් රටවලට දෙන්නේ නැතුව ශ්‍රී ලංකාවට පමණක් දෙන්නට පසුගිය මම හිතන්නේ ඔබ විතර 2023 විතර වර්ෂයේ නේ 2023 කාලේදී ඊශ්‍රායල් රජය තීරණය කරා ශ්‍රී ලංකාවට දසදහසක රැකියා ප්‍රමාණයක් ලබා දෙන්නට. ඉතින් ඒක ඇත්තටම ශ්‍රී ලංකා ජාතියක් විදිහට අපි ආඩම්බර වෙනවා. මොකද අපි තියෙන ඒ අර ප්‍රශ්නකෙදිවත් එහෙම නැත්නම් Tamanට ලොකු ගැටලුවක් Tamanගේ ජීවිතේ පවා අහිමි වෙන අවස්ථාවක වුණත් අපි දාලා යන්නේ නැහැ කියන කාරණේදී අපි කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි ලෝකයට ආදර්ශයක් දුන්නා. ඊශ්‍රායලයේ ඒකට සැලකිලිමක් දැන් නදීක මාස 63කට ලංකාවේ නික්මලා ඊශ්‍රායලය බලා පිටත් වෙලා යනවා. එතකොට දැන් ඔබ මෙහි දෙමාපියෝ එතකොට ඔබේ ආදරණීය හිතයිචින් තනි කරලා තමයි ඔබ දැන් ඊශ්‍රායලට යන්නේ. එතකොට දැන් ඔබේ සිහිනයක් ඇතිනේ මොකද්ද මම මේ ඉදිරි අනාගතේ කරන්නේ කියලා. මොන වගේ සිහිනයක්ද තියෙන? ඒ සිහිනේ ජය ගන්න කොහොමද ඔබ කටයුතු කරන්නේ? ඇත්තටම ඊශ්‍රායලය කියන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන භූමිතාමත්ම සීමිත ඒ වුණත් තාක්ෂණය උපරිමෙන් දායකත්වයේ දීලා උපරිමෙන් භාවිතයට අරගෙන උපරිම නිෂ්පාදන ඵලදායීතාවයක් ලබාගෙන රටක්. එතකොට අපේ රටේ අසීමිත සම්පත් තියෙනවා. තාක්ෂණයේ තියෙන ප්‍රමාණය ඊටාත්ම අඩුයි. එතකොට මේකේ අරමුණම රැකියාවකට අයදුම් කිරීමේ මේ රැකියාව ව්‍යාපෘති ආරම්භ කිරීමේ විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ අපි දැක්ක විදිහට අරමුණම උනේ ලංකාවේ ව්‍යවසායකයන් නිර්මාණය කිරීම. අපිටත් අවශ්‍යතාවය තියෙන්නේ ව්‍යවසායකයෙක් වෙන. සාමාන්‍ය මම උදාහරණයක් ඇටියට ගත්තාම වර්තමානයේ කොරියාව ඊට පස්සේ ජපානය ලෝකේ විවිධ රටවල් වලට ගිහිලා අවුරුදු ගණන් ඉඳලා ශ්‍රමිකව ලංකාවට එනවා. අසීමිත ධනස්කන්ධයක් ලංකාවටත් අරගෙන එනවා. නමුත් ඒවා ඵලදායීතාවයකින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවාද කියන ඒ පහසුකම් ටික ලැබෙනවාද ඒ දැනුම ආකල්ප ටික සංවර්ධනය වෙලා නැති ගැටලුවක් තමයි තියෙන්නේ. නැත්නම් අපි අවුරුදු 10ක් හිටියත් 5ක් හිටියත්
ඒ දේවල් නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමක් කළා මේ රටේ ආයෝජනයක් කරන්නේ නැතිනම් මම හිතන්නේ අපිට තවදුරටත් මේ රටේ මේ තත්ත්වයෙන් ඇරෙන්න වෙනසක් දකින්න පුළුවන් කියලා. ඒකට පහසුකම් සැකසෙනවා කියන අරමුණ ඒක අපේ ඔළුවට දීලා තමයි මේ රැකියාව වෙළඳපොළ අපිට විවෘත කරලා දුන්නේ. එතකොට මම හිතනවා අවුරුදු 5ක් තුළ අපේ රටේ සම්පත් ටික තියෙනවා. මම හිතන්නේ ගංගාවල් විශාල ප්‍රමාණයකින් ජලය ඊශ්‍රායලයට මම හිතන්නේ ලොකුම ගැටලුවක් තියෙන්නේ ජලය. නමුත් ලංකාවේ ජල සම්පත කිසිම ප්‍රයෝජනයකට නොගෙන ඉතාමත්ම බහුතර ප්‍රමාණයක් මහ මුහුදට එකතු වෙනවා. ඉතින් ඒ තියෙන සම්පත් ටික කළමනාකරණය කරගෙන රට ඇතුළේ මට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් නම් මම සතුටුයි වෙනවා. එතකොට මගේ අරමුණ තියෙන්නේ ලංකාව තුළ කෘෂිකර්මාන්තයේ ව්‍යවසායකයෙක් හැටියට ඒ තියෙන තාක්ෂණය මගේ රටට ගැලපෙන ආකාරයට යොදාගෙන ඉවරලා මට සැඳෑ සමයේ මට මම හිතන්නේ වගා වවන්නෝ දිනන්නෝ කියලා තියෙනවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට මගේ ආර්ථිකය හදාන ගමන්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා ගන්න පුළුවන් විදියට ඇවිල්ලා ව්‍යවසායකයෙක් හැටියට නිර්මාණය වෙන්න තමයි මගේ අරමුණ. නදීක ඔබේ සිහිනය ඔබේ බලාපොරොත්තු අපි දැනගත්තා. ඉතින් දැන් ඔබේ සිහිනය ජය ගන්නට ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය නිරන්තරයෙන්ම උදව් කරන්නට නිරන්තරයෙන් සහාය වෙන්නට සූදානමින් සිටිනවා. ඔබ දැනගන්නට ඔබට කාරණයක් තියෙනවා කියන්නට ඔබ විදේශ රැකියාවක නිරත වී සිට ශ්‍රී ලංකාවට පැමිණ ඔබේ අත්දැකීම් සහ ඔබේ මුදල් යොදවා ඔබ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනිවාර්යයෙන්ම ඒ සඳහා සහාය ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂ වැඩසටහනක් තියෙනවා ව්‍යවසායකත්ව මූල්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනක්. ඔබ ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරනවා නම් ඔබට උපරිමයේ රුපියල් මිලියනයක් දක්වා මූල්‍ය ආධාරයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩසටහනක් තියෙනවා. මේ මුදල නැවත අපි ආපසු ලබා ගන්නේ නැහැ. පොලියක් ලබා ගන්නෙත් නැහැ. ඔබට ආධාරයක් විදිහට මූල්‍ය ආධාරයක් විදිහට ඔබට ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් වෙන්නට ඉදිරියට යන්නට ඔබට අතදීමක් විදිහට තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් නදීක අපි ඔබෙන් දැනගන්න කැමති ඉදිරි අයට ඉදිරි පරම්පරාවට විශේෂයෙන් ඊශ්‍රායලයේ රැකියාව සඳහා යොමු වන්නට බලාපොරොත්තු වෙන අයට ඔබට මොන වගේ උපදෙසක්ද දෙන්න පුළුවන්? ඇත්තම මට කියන්න තියෙන්නේ අපේ රටේ ඉන්න තරුණ කණ්ඩායම් වලට ඇත්තටම හරි පාරෙන් විදේශගත වෙන්න ඒ වගේම Taman දන්නා වෘත්තියට අදාළව නිපුණතාවය ලබාගෙන ඉවරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තියෙන ලෝකයේ තියෙන විවිධ රැකියාවන් සඳහා ආයුධම් කළා ඒ හරහා විදේශගත වෙන්න අවශ්‍ය පසුබිම හදාගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද වර්තමානයේ වෙන විට ලෝකයේ තියෙන අධික ඉල්ලුමත් එක්ක විවිධාකාරයේ වූ ජාවාරම් කරුවන්ට හසු වෙලා ලාංකිකයෝ විශාල පිරිසක් විපතටපත් වෙලා තියෙනවා. උන්ගේ මුදලත් කාලයත් ඒ සියලු දේවල් අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මේ සමාජයේ අනන්තයි අප්‍රමාණයි අපිට අහන්න තියෙන දකින්න තියෙන දේවල්. ඒ දේවල් සමහර වෙලාවට මම හිතන්නේ තමන්ගේ තියෙන සියලුම දේ කැප කළා තමයි ඒ වගේ අවස්ථාවක් යන්නේ. මොකද නියමාකාරයෙන් sannivedana වෙලා නැති හින්දා. ඉතින් මම කියන්නේ විදේශගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් තරුණයෙකුට හරි තරුණියකට ඒ සඳහා තමන් ගාව සුසුකම් තියෙනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා මෙතන ඉන්න නිලධාරීන් එක්ක සුහදතාවයෙන් මේ දේවල් කතා බහ කරගෙන තමන්ට තියෙන රැකියාව අවස්ථාව කොයි රටටද මොන අවශ්‍යතාවයෙන්ද සපුරා ගන්න පුළුවන්කම තියෙන කියන එක පිළිබඳව කාර්යාංශයත් එක්ක සාකච්ඡා කළා තමන්ගේ සිහින ඉටු කරගන්න කියන ඉල්ලීම තමයි තාමත්ම කාරුණිකව මම ශ්‍රී ලාංකීය සහෝදර තරුණ පිරිසෙන් ඉල්ලන්නේ.